party. නියමයි නේද? අපේ නගරයටත් මේ වගේ කානිවල් එකක් ආපු එක නම් නියමයි. ෂා, හරිම විශිෂ්ටයි. ඔව් මාමේ, අද මට එක එක සෙල්ල එක එක විදිහට කරන්න පුළුවන්. එහෙම නේද? ඔව් එක සෙල්ලම් එක එක විදිහට කරන්න පුළුවන්. මමත් හොඳ සෙල්ලම් දන්නවා. සාලොක්කචා මරු කවිල ඔයා කියන්නේ. නවත්තනවා මෝඩයෝ ඒ කවි කියන එක. මෙන්න මේක මොකද්ද කියලා බලනවා. මේක රිමෝට් කන්ට්‍රෝල්. ලොක්කා ඔය රිමෝට් කන්ට්‍රෝල් එකෙන් මොකද්ද කරන්න පුළුවන්? මේකෙන් පුළුවන් ඕනේ මේකේ ස්පීඩ් එක වැඩි කරන්නත් අඩු කරන්නත්. තේරුණාද? අනේ ලොක්කා එහෙනම් මොනාරි කරලා බලමුකෝ පොඩ්ඩක් ස්පීඩ් එක වැඩි කරවලා කට්ටියකින් බලමුකෝ. පොඩ්ඩක් ඉන්නවා. ඉස්සර වෙන්න හදන්න එපා. ඉස්සෙල්ලම මේකේ ෂූටින් ටයිම් මාටින් ටයි යන්න දෙනවා. එතකොට මම මේගොල්ලන්ට පෙන්නනවා මේ ජෝන් කවුද කියලා. බලාගෙන ඉන්නවා. මාමේ මට හරි මාසේ අර රෝල් කෝස්ටර් කියන්න. හරි යන්කෝ. මජයි කොලා. කරගෙන යනවා මට යන්න බෑ. ඒකට නම් ඔයාට අවුරුදු 20ක පළපුරුද්දක් තියෙනවා කියලා කියන්න හදන්න එපා ග්‍රාම සේවක මහත්තයෝ. තේරුණාද? පුතේ අද්දක අතෑරලා යන්න. කරගෙන රෝදේ පුංචි කරත්තේ ඕන්න බලන්න මේක යන විදිහ. පටලගේ ස්පීඩ් එක වැඩි වුණා. මට නම් හිතෙන්නේ අපේ ජීවිත කාලේ අවසන් වෙලාද කොහෙද? අනේ මාටියෝ මොනවා හරි කරන්නේ. මොනවා කරන්නද? ඉස්පඩ බකෝලුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? අනේ සූටියෝ මොනවා හරි කරන්නකෝ. අපේ අම්මා කවුරු හරි මොනවා හරි කරන්නකෝ. නීතියේ නාමයෙන් නවත්තන්න. පොලිස් දෙපාර්තමේන්තුවේ නාමයෙන් තොප්පිය උලගේ ගියා ඉවරයි. අනේ අප්පා. අනේ අපේ අම්මා. අම්මා පෙරගන්න අම්මා කොන්ද මාමේ සර්වාංගෙ මරිනවා නේද? තවටයක් යමුද? නෑ එකපාරක් ගිහිල්ලා ඔය වෙච්ච දේ හොඳටම ඇතිනේ. දැන් ඒක අමතක කළා දාන්න අපි වෙන එකකට යන්. හරිනේ? අපේ අම්මා මගේ තොප්පිය උලගේ ගියා නේද? දැන් ඉතින් ලොක්කෙක් දැක්කොත් සේරම විනාසයි රස්සාවත් කාලේ යනවා. අනේ මාමේ අපි අර මෙරි ග්‍රවුන්ඩ් එකේ අංගු වටයක්. මේ චූටිය මාත්‍යෝ මගේ අතිචාර මිත්‍ර මාත් පොඩි කාලේ ගියාට පස්සේ මෙරි ග්‍රවුන්ඩ් එකේ ගියේ නෑ. මේ චූටි එකක් ගිහින් ඉඳන් යාමුනේ. මොකද? ඇත්ත හොක ගියා කියලා මොනවා වෙන්නද? යන්. වාජාතුවා පොඩි කාලේ ගියාට පස්සේ අස්සයා ගෝන් ටිට්ටි යනවාමයි නේ. මේ අස්සේ පිටේ ගංගා වගේ නෙවෙයි. ලැම්බෝගිනියක් වගේ. එමයි කියලා දැන් මොනවා කියලා කරන්නද? කොහොම හරි අල්ලගෙන ඉවර වෙනකම් අමාරුවෙන් හරි යන්. විනෝදයි තමයි. තව පොඩ්ඩෙන් ඔළුව කැලවිලා යනවා. රේසර්ස් එකවත් මෙච්චර වේගෙන් දුවන්නේ නැතුව ඇති පුතා.
මට 11. අපෝ මට කරකිලා වවනේ යල්ලත් එනවා වගේ. අපිට නම් මේ කරකිල්ල හොඳටම ඇති ආයෙ ඕනේ කරන්නේ. ඔයාට ඕන නම් කැමති එකට ගිහලා සෙල්ලම් කරන්නකෝ. අපි බලාගෙන ඉන්නම්. අපි එන්නේ. එහෙම නෙමෙයි මාටියෝ. මට නම් මේකේ මොකක් හරි අවුලක් තියෙනවා. අපි නගින එක විතර කයියෙන් යන්නේ කොහමද? කියන්න බලන්න. කවුරු හරි රිමෝට් ගිල් මාල් එකක් දානවා. Shooting Marty. Shooting Marty. ඇත්තටම මාටියෝ මේ කානිවල් එක ඇතුළේ අපිට පොඩි ප්‍රශ්න සිද්ධ වුණාට මොකද අපි මේ පොඩි එකාගේ සන්තෝෂ ගැන හිතන්න ඕනේ නේ. පොඩි එකාගේ සන්තෝෂ නේ. කට වහගෙන ඉන්නවා. දැන් ඉතින් මාව නවත්තන්න කිසිම ජගතෙකුට පුළුවන් කමක් වෙන්නේ නැහැ. මේ දෙන බෙබර හොද පාඩමක් ඉගෙන ගන්නවා. මේ කාර් එක ජෙට් එකක් වගේ හයියෙන් විදලා යනවා. වෙන්න මේක බ්‍රේක් නෑ. අපි ඔයාට ගත්තා. අනේ සමාවෙන්න මං හිතුවේ මේක ස්ටූල් එකක් කියලා. මං කිව්වා නේද මාටියෝ මේකේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා. අපි නගින එක හයියෙන් යනවා. දැක්ක නේද? අපි ආපහු යමුවනේ මේ වැඩේ හරියන්නේ. සූටියයි මාටියයි වට්ටු කරන්න කියලා ගියාට අපි වෙන දිගින්දිකටම වට්ටු වෙන්නේ. එක්ක මට දීලා ආගෙන යන්නකො පොඩ්ඩක් මම බලාගන්නම් මේක. එහෙම නෙමෙයි. අපි කොහොම හරි සුටියටයි මාටියටයි හොද පාඩමක් උගන්වන්න ඕනේ. ඊළඟ පාරෙන් නම් ඊට වඩා අමාරු වෙයි ලොක්ක මට හිතෙන්නේ නම් ඔන්න ඕන් දන්න යංකෝ. එතකොට මේ රිමෝට් එක තියාගෙන ජෝනා තමයි මේ ජිල්මාල් සේරම දාන්නේ. දැන් ඉතින් එයාට පාඩමක් උගන්වන්න වෙලාව. මං කොහොමද දන්නේ මොඩියෝ? තරවෙගෙන යන්නේ ඇයි කියලා. අඬන වෙනියා මේ ඉන්න අසෙක් අල්ලගෙන යනවා. අල්ලගමු. ඔය මිනිහව අල්ලගන්න. ලුක්ක දැන්වත් කියන දේ අපි අංකෝ. මොකද මේ සූටිනේ වාඩිනේ අපි ඉස්සරහ හිටගෙන ඉන්නේ. ඉන්නා ජෝන්. අපි අල්ලගන්න බංගලා කීපකේ සම්පූර්ණ දෙන්නේ එතකොට හරි. නියමතන්ටයි වැටුනේ. සූටියෝ මාටියෝ දැන් ඉතින් අල්ලයි මගේ නැට්ට. ඒයි ජෝනෝ. කොහෙද ඉන්නේ ජෝන්? අයියෝ මෙන්න කොහොමද ජෝන්? ඔය රවුම හරි ෂෝක් නේද? ආසෙ හිතෙනවා.
රවුම නං ෂෝක් අනේ. හැබැයි ඕක නං ඔබන්න එපා. අනේ ඔබන්න එපා. ඕක නං ඔබන්න එපා. ප්ලීස්. අනේ බය වෙන්න එපා. අපි හැම මොකුත් කරන්නේ. ඕනේ නම් එකපාරක් මේ බටන් එක ඔබනවා. එච්චරයි. මාමේ මාත් යන්නද? නෑ ඔයා යන්න එපා. ජෝන් මාමයි අනිත් දෙන්නයි තනියෙන් සෙල්ලම් කරන්නනේ හදන්නේ. එපා. මට තනියෙන් කරගෙන කිසිම උමනාවක් නෑ. ලොකු හොරෝ පොඩි හොරෝ මෙතනින් ඉක්මනට යමු. ඉක්මනට. සුටියෝ මාටියෝ මාව බේරගන්න. මට කරකිලා හැදෙනවා. අනේ සුටියෝ මාටියෝ මාව බේරගන්න. ජෝන් කතා කරන්නේ අනේ මාව ඇරස් කරන්න මං ගොඩක් වැරදි කරා තමයි අනේ මාව බේරගන්නකෝ මං ඉන්නේ අභ්‍යවකාශයේ අපේ අම්මා ජෝන් මගේ බයික් එකෙන් උඩට එන්න පුළුවන් කමක් නෑ. ඔයාට පුළුවන් නම් ඇවිල්ලා මෙහෙට පාර වෙන්න. එතකන් ඔයා ඔය සඳ තරුමල් මට දන් දුන් කියා ඉන්නකෝ. Ronaldo lagi. Mana gawa? Gol. Ayo dah. Yamma. Udin gila ni. මංගීල බෝලේ අරන් එන්න. Hello. හලෝ කවුද කතා කරන්නේ? මමයි කතා කළේ. පහල බලන්නකෝ. Hello. අනේ ස්ටුඩියෝ මෙන්න වැටෙන්න. මොකද උනේ? අනේ මේ බලන්න ක්‍රිකට් බෝලයක් මේ කතා කරනවා. ඔයාලට කොහොමද? මගේ නම තමයි ගෝලු. මට බය වෙන්න එපා. මං ආවේ මාටින්ගෙන් උදව්වක් ඉල්ලන්න. මං කියන දේ පොඩ්ඩක් අහන්න. මේක ඔයාලා දකින්න හීනයක් නෙවෙයි. මගේ යාළුවෝ මේ වෙලාවේ ලොකු කරදරයක වැටිලා. මට උදව් කරන්න. කරදරයක් වුණා නම් සමා වෙන්න. කියන්නකෝ මොකද්ද ඔයා කියන්න හදන්නේ කියලා. ඕනම දෙයක් කියන්න. මොනවද දැන් අපෙන් කෙරෙන්න ඕන? අපේ පැත්තේ ෆුට්බෝල් ගහන කට්ටිය අපිට ක්‍රිකට් ගහන්න දෙන්නේ නැහැ මාටියෝ. කරදර කරනවා. යනවා මෙතන යන්නයි කිව්වේ. මේ අපේ ඒරියා එක එළිවුවාම අපි කොහේ කියලා යන්නද? අපිට ඒවා දාලා නැහැ. අපි යන්නේ කොහටද? එතන ඉතින් අනිවාර්යයෙන්ම අපේ තමයි. ලදර් බෝලේ ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. අපි කොහොම හරි ඇවිල්ලා ඔයාට උදව් කරනවා. එහෙම කරන්නේ කොහොමද ෂූටියෝ? මේගොල්ලන්ගේ ලෝකෙට යන්න වාහනයක් කවදයි? නෑ වාහනයක් ඕනේ නෑ යන්න. ඔයාලට යන්න වෙන විදිහක් තියෙනවා. එන්න මම පෙන්නන්නම්. එන්න මම පස්සෙන් ඉන්න. ඕන්න බලයි. Yamma. මේ යාළුවනේ මේ ඉන්නේ සූටිනුයි මාටිනුයි. මෙයාලා ආවේ අපිට උදව් කරන්න. එතකොට මාටින් මේ ඉන්නේ මගේ යාළුවෝ. අපිට ගොඩාක් සතුටුයි ඔයාලා අපේ උදව්වට ආපු එක ගැන. ඔයාලා ආවේ නැත්නම් අර ෆුට්බෝල් කාරෝ අපිට තවත් වද දෙනවා. අනික ඉතින් අපි වගේ පොඩි කට්ටියට පුළුවන් ඒ වගේ ලොකු කට්ටියත් එක්ක හැප්පෙන්න. තේරෙනවනේ ඔයාලට? කවදාවත් එහෙම හිතන්න එපා. ඔක අපිම තමයි තනියෙන් පුහුණු උනේ. එහෙම කොහොමද කරන්නේ? ඕනම දෙයකට නායකයෙක් ඉන්න ඕනනේ. හරි. ඕගොල්ලෝ ගැන හිතන්න එපා. ඕගොල්ලන්ගේ නායකයා මම වෙන්නම්කෝ ඉවරයිනේ. මම තමයි මාටින්. ක්‍රිකට් බෝල් ටීම් එකේ නායකයා. ඕගොල්ලන්ට අවවාදයක් දෙන්නයි ආවේ. ඕගොල්ලෝ එයාලට බොහොම කරදර කරනවා කියලා මට ආරංචියක් ආවා. ඒව නතර වෙන්න ඕන. මේ බලන්නකෝ. ක්‍රිකට් ටීම් එකේ කට්ටිය එයාලගේ උදව්වට මිනිස්සුන් එක්කන් ඇවිත්. මාටියෝ මගේ නම තමයි බාලා. මේ ටීම් එකේ නායකයා මම. යාළුවනේ පහර දෙන්න.
දැන් ඔයාට තේරෙනවා නේද අපිට කිසිම නායකයෙක් හිටියේ නැත්තේ ඇයි කියලා? නායකයෙක් වෙන හැමෝටම මේ වගේ දෙයක් තමයි වෙන්නේ. ඔව් දැන් නම් මට හොඳට තේරුණා. අනේ මගේ යාළුවට ගැහුවා නේද? උගන්නන්නම් කොහොඳ පාඩමක්. මගේ හැටි දන්නේ නැහැ මේගොල්ලෝ. මට හොඳටම තේරුණා කවුරුන් නායකයා වෙන්නේ නැත්තේ ඇයි කියලා. ඉන්ස්පෙක්ටර් මහත්තයා ඔයා යන්න. ඔයානේ නීතිය රැකවලා මෙතන. ඔයා කොච්චර භයානක අපරාධකාරයෝ මර්ධනය කළා දිනවද? ඕකේ මම ලෑස්ති. ඕනම ගේමකට මම ලෑස්ති. ෆුට්බෝල් එක්ක නෙමෙයි. මම ඕන බෝලයක් එක්ක සෙල්ලම් කරනවා. මගේ නම ලකි. ඉන්ස්පෙක්ටර් ලකි. මේ ලකිගෙන් බෙර එක මාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්. මොකයි නාවෙන්නේ? නීතිය නාමෙන් නවත්තන්න කියලා නාවෙන එක. පොලිස් දෙපාර්තමේන්තුව පල්ලා ආයුධ පෙන්නන්න අරන් ගියා හොරු පල්ලා. හොඳ වැඩක් කරනවා. අයියා අම්මා අයියෝ අනේ අප්පා අයියෝ අපේ අම්මා අයියා අම්මා ලෝකෙටම බෝල බස්සන මටත් ගන්නවනේ අම්මා බෝල අයියෝ අයියම්මා අයියම්මා අයියෝ ඒගොල්ලන්ගේ නායකයව අපි කොහොම හරි තනි කරලා උස්සන්න ඕනේ. අපි යාලට කියමු පිට්ටනිය හිස් කරන්න නායකයව එතෙන්ට එවන්න කියලා. ඇත්තමයි මාචෝ ඒ අයිඩියා එක නම් ඇත්තටම කිව්වොත් මරු අයිඩියා එකක්. මෙයාලගේ කැප්ටන් කවුද දන්නේ නේද? හැමෝම එක වගේ නේ පේන්නේ. මට ඒකට අදහසක් තියෙනවා. මං එයාට කතා කරනවා ලීඩර් බාලා. එතකොට එයා මෙතෙන්ට එනවා. ඕගොල්ලන්ට තියෙන්නේ ආ උස්සකට බැනලා යන්න. එච්චරයි. ඒ අදහස නම් මල් 7යි. හලෝ ලීඩර් බාලා. කවුද? මේ මාටියා නේද? Ayamma muna. අනේ ෂූටිය හිස්පඩ මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? මොනවා හරි හිතන්නකෝ. කොහොමද අපි මේකෙන් ගැලවෙන්නේ? පට්ටු උනා. පට. කට්ටිය මොකද දහගත්තොත් හොඳයි. අපි එන ඕගොල්ලොත් එක්ක මැච් එකකට. දිනන කට්ටිය තමයි ග්‍රවුන්ඩ් එක හම්බෙන්නේ. මොකද කියන්නේ? ෆුට්බෝල් වලට ෆුට්බෝල් වලින් චැලෙන්ජ් කරනවද? හරි එන්න. ඔයාලා ෆුට්බෝල් දන්නේ නැද්ද? අනේ නෑ අපි දන්නේ නෑ. අපි දන්නේ ක්‍රිකට් සෙල්ලම් කරන්න විතරයි. මාටියෝ මෙයාලා හොඳටම බය වෙලා ඉන්නේ. අපි මේගොල්ලන්ගේ බය නැති කරන්න ඕනේ. අපි මෙයාලගේ නායකයව උස්සමු. බදයි කොලා ෆුට්බෝල් එක ෆුට්බෝල් ගන්න බෑ වගේ. කියන්න තව සෙල්ලම් කරන්න ඕනේද? ඔව් ඕනේ තමයි. අපි කවදාවත් පෙරදිලා නැහැ දන්නවද? අයියා. අයියම්මා. අයියා. අම්මා අයියෝ මේ මොකද වෙන්නේ? අනේ වට්ටම මගේ මහජනකම බලලා මං අද ගෝල් එකක් ගහන එක ගන්නවාමයි. සත්තයි ගන්නවා. එයාලා අපි නිසා මේ විදියට ගුටි කනවා. අපි මෙතනට වෙලා වාඩි වෙලා බලාගෙන ඉන්න හොඳ නෑ යාළුවනේ. යමු. අපිත් ගිහින් එයාලට උදව් කරමු. එන්න. ඔව් යමු. මේ බලන්නකෝ. ඒ පාර චූටි බෝලත් එනවා අපිත් එක්ක හැප්පෙන්න.
එන්න මෙයාලටත් පාඩමක් උගන්නමු එන්න මේ මාටියෝ අපිත් ඔයාලට උදව් කරන්නයි ආවේ. මේ ගොල්ලන්ගේ නායකයට ආත්ම ශක්තිය නෑ නිකන් යටින් ගේම් ගහන එක්කෙනෙක්ද කොහෙද? වෙන්න එපා. ඕගොල්ලන්ට පුළුවන්. අපිත් එක්ක එකතු වෙන්න. අපි යාළුවෝ පරද්දමු. අයියෝ මෙතන ගහන්න ඕනේ ෆුට්බෝල්. ඇයි මේ වොලිබෝල් ගහන්නේ? හරි ඔයගොල්ලෝ දින්න. අපි පාඩුවේ ඉන්නම්. අන්න හරි. අපිට ආයේ කරදර කළොත් ඔයාලට ඔయిత වඩා දේවල් සිද්ධ වෙයි. ෂූටින් මාටින් thank you very much. ඔයාලා අපිට කරපු උදව් ගොඩක් වටිනවා. ඇත්තම කියනවා නම් අපි මොකුත් මෙතන කරුවේ නෑ. ඕගොල්ලන්ගේ ශක්තිය තමයි ඕගොල්ලන්ගේ ජයග්‍රහණය කෙරුවේ. හැමෝම එකට එකතු වෙනවා නම් ඕන දෙයක් දිනන්න පුළුවන්. අයි ඔයගොල්ලෝ අහලා නැද්ද සමගිය බලය වේ කියලා කතාවක් තියෙනවා. ලංකාවේදී නම් ඒක එච්චර වැඩක් නෑ. එන්නම් මල්ලිය. thank you සූටියෝ මාටියෝ. මේ බලන්නකො සූටින් මාටින් අයියේ චෝටුට ඉස්කෝලේ නිවාඩු හම්බෙලානේ. ඉතින් මෙයාගේ යාළුවෝ ඔක්කොම නිවාඩුවට ගෙදරින් එළියට ගිහිල්ලා. ගෙදර ඉන්නත් ටිකක් කම්මැලිලු. අනේ මෙයාව කොහෙට හරි එක්කන් යන්නකෝ. ඔව් නංගි මොකෝ නැත්තේ. චෝටු අපි යන් හොඳ ස්පෝර්ට් ක්ලබ් එකකට. යන්කෝ. මං කැමති නෑ මාටින් මාමේ. මං කැමති නෑ එහෙ එන්න පුතේ. එතන ස්විමින් pool එකක් තියෙනවා. තව සෙල්ලම් තියෙනවා. බොහොම ලස්සනයි. ඇත්තටම අනේ යයියා මාමේ. මහජයතුමා කට්ටිය වෙන්න පොඩ්ඩක් ක්ලබ් එක සෙට් කරමු. යමු. අපිට අර පැත්තේ තියෙන pool එකට ගියා නම් පීනන්න පුළුවන්. ඕම් බලන්නකො චෝටු මං උඩට ගිහිල්ලා ඔයාට පේන්න හොඳ ඩයිව් එකක් දාලා පෙන්නන්නම්කෝ. කරන්න හොඳ වැඩක්. මම්ම කියලා දෙන්නම්කෝ. මට විතර මොකද්ද ඔයාට වෙන්නේ කියලා. යා මාමි ඇත්තට ඔය අතනින් පයින්නවද? සෝරි ඇත්තම කිව්වොත් මං හිතලා බැන්න නෙමෙයි නිකම්ම වැටුණා. පොඩි වැරදීමක් උනේ. සමාව භජනය කරන්න. නියමයි මාමි නියමයි. නියමෙට බැන්න. pool එකේ වතුර ඔක්කොම ටික එළියේ. යමු. අපි පිටිපස්සේ pool එකට ගිහිල්ලා ස්විමින් කරමු.
මෙතන ඔයගොල්ලන්ට පීනන්න දෙන්න බෑ. මෙතන අන්තර්ජාතික පීනුම් තරඟාවලියකට ප්‍රැක්ටිස් වෙනවා. ඒක නිසා මෙතන දෙන්න බෑ. ඉතින් මොකද වෙන්නේ? අපිත් මේ කබ් එකේ මෙම්බර්ලා තමයි. ඔය අන්තර්ජාතික පීනුම් සූරයන්ට වැඩි අපිට හොඳට පීනන්න පුළුවන් තේරුණාද? මොකද නිකන් උලම වාගේ බලන්න පීනලා පෙන්නන්නද? අර කපන්න ආයෙමත් වතුරට යන්නේ. මොකද්ද? මොකද හරකකින් මේක ක්ලබ් එකන්නේ. මේ පූල් වල එහෙම හරන්ට බහලා නාද දෙන්නේ නෑ සූටියෝ. නැත්තේ මොකද? ඔය ඉන්නේ මගේ ඉස්සර හොඳට හිටගෙන මේ ලෝකේ රහන්නේ ලැජ්ජ කරනවා අපිටත්. එහෙම දෙයක් නම් කමක් නෑ. හැබැයි ඔය මගේ තරංකරුවන් පරාද කරොත් ඔයගොල්ලෝ හැම දිනාටම මෙතන පීනන්න ඉඩ දෙනවා. නැත්තම් මෙතනින් යන්න ඕන. තේරුණාද? Shooting Marty. Marty. මාතියා හිතුවට වඩා වැඩකාරයෙක් නේ. අනේ ඇත්තටම ඔයා කොච්චර හොඳට පීනුවද? දැන් ඔයාටත් පුළුවන් අපේ ක්ලබ් එකෙන් තරගාවලියට සහභාගී වෙන්න. Thank you. අනේ මහත්තයා මට කියනවාද ඔයා පීනන්න පුරුදුනේ කොහෙන්ද කියලා? දන්නේ නැද්ද ඉතින් ගැලඩොල ගංගා වලවල් වල ඕවා තමයි ඉතින්. මාමේ ඔයාට හොඳටම පීනන්න පුළුවන්නේ. අනේ අපි ආයි අංගු පීනන්න. අනේ නෑ චෝටු. අපි ඒගොල්ලන්ට ප්‍රැක්ටිස් කරගන්න ඉඩ දෙමුකෝ. අපි ගිහලා වෙන සෙල්ලමක් කරමුකෝ. කාට හරි බර ඉසිලීමේ රාස් දැනගන්න ඕනද? මට ඕනනම් පුළුවන් කියලා දෙන්න. බර උස්සන එක මාගේමක් නෙවෙයි. මම පොලිස් පුහුණුවේදී ඕන තරම් කරලා තියෙනවා. ඔව් ඉගෙන ගමු. හැබැයි ඊට කලින් කියන්න ඔයාලට මෙන්න මේක උස්සන්න පුළුවන්ද කියලා. ඇයි මොකද නැත්තේ? ඕගොල්ලෝ ඕනනම් පොඩි එකක් උස්ස ගන්නකෝ. ඕම බලන්නකෝ මම මේ ලොකු එක උස්සන්නේ කොහොමද කියලා. මේවා වැඩට බලන් ඉන්නකෝ. ඇහුණද? ඕක නම් උස්සන්න එපා. ඕක සෑහෙන්න බර එකක්. ඕක නම් කාටවත්ම උස්සන්න බැරි වුණා. ඔයා පොඩි එකක් කරගෙන සෙල්ලම් කරන්න. අනේ මේවත් අපිට සෙල්ලම් තමයි වල්ලි. මෙහෙන්නකෝ චෝටු. ඔයාගේ මාමා මේක උස්සනවා. අද වෙනකම් මේ ක්ලබ් එකේ කවුරුත් ඔය වගේ බරක් නම් උස්සලා නැහැ. මෙයා මේක එක අතකින් උස්සගෙන නටනවා. මාටි මාමේ ඔයා නම් සුපිරි වීරයෙක්. අනේ කොහොමද එච්චර ඉස්සුවේ? ඇත්තටම මේක හරියද? කියන්න මොකද්ද කාරණාව? අපේ බරේසිලීමේ තරඟට අපේ ක්ලබ් එකෙන් ඔයාට පුළුවන් ද සහභාගී වෙන්න? ප්ලීස්. ඔයා මෙච්චර හොඳට බර උස්සන්න කොහෙන්ද ප්‍රැක්ටිස් කළේ අයියා? අනේ අපිට පොඩ්ඩක් කියනවද? විශේෂ තරම් නෑ වල්ලි. කුස්සියේදී කරනවා. එලි පහලියේදී කරනවා. මොක? කුස්සියේ එලි පහලි? ඔයා ජාත්‍යන්තර වාර්තාවක් නේ පිහිටුවේ. මට නම් හිතා ගන්නවත් බෑ. Thank you. It's all right. ආයෙත් ඒ වගේ තරගයක් තියෙනකොට අපිට පොඩ්ඩක් මතක් කරන්නකෝ අපි ඇවිල්ලා යන්න. ලංජූජු. මාටි ඔයා කොහොමද එච්චර ලොකු බරක් ඉස්සුවේ? මමත් හරියට දන්නේ නෑ.
මීයෙක් උදේ ඉඳලා හැම වෙලේම මගේ යගේ හැමතැනම දුවනවා. ඒක ආපු ගමන් මට උන් හිටියම මතක නැති වෙලා යනවා. මොකද දන්නේ එයාට මාත් එක තියෙන අප්සෙට් එක. හොඳයි යමු. ඔයෙන් ගියා මජේ අන්තිමට කොහෙන් ගිහින් නතර වෙයිද දන්නේ මාටියෝ දැන් ඔය හොඳටම ඇති ඔයා දැන් ෂෝක් එකට තනියෙන් සන්තෝෂ වුණානේ පැත්තකට වාඩි වෙලා ඉන්නේ මම ගිහිල්ලා මොකක් හරි අලුත් දෙයක් අරගෙන එන්න හරි මටත් දැන් ගොඩක් මහන්සි චෝටු ඔයත් ඒගොල්ලොත් එක්ක යනවද මොකෝ කියන්නේ යනවද පුදුම සපාන්න එකක් නේද පුතේ දැනෙන්නේ ඔව් චූටි මාමේ මට ගොඩාක් සතුටුයි. මාටින් මාමේ ඔයත් එන්නකෝ. නෑ චෝටු මාටින්